රට යන දවසේ එයාපෝට් එකේ කඳුළු වැටුනේ බය නිසා නෙවෙයි. අදින් පස්සේ අපි ආදරය කරන මිනිස්සු හැමදාම ළඟ ඉන්නේ නැති නිසායි. ලංකාවේ රට යන හැමෝටම එකම කතාවක් තියෙනවා. වෙනස් වෙන්නේ රට විතරයි. හැඟීම් නම් හැමෝටම එකයි. සමහරු අම්මයි තාත්තයි දාලා යනවා. සමහරු තමන්ගේ බිරිඳ නැත්නම් සාමි පුරුෂයා දාලා යනවා. තවත් සමහරු තමන් ආදරය කරන ආදරවන්තයා ආදරවන්තිය දාලා යනවා. තවත් සමහරු පුංචි දරුවෝ තුරුල් කරගෙන අඩාව සම්පින යනවා. කවුරුත් දකින්නේ අපි හම්බ කරන සල්ලි විතරයි. ඒත් කවුරුවත් දකින්නේ නැහැ අපට නැති වෙන කාලය. වීඩියෝ කෝල් එක ඉවර වෙලා ෆෝන් එක නිහඬ වුණාට පස්සේ තනියම කාමරයක ඉඳගෙන කඳුළු පිහින මිනිස්සු මේ ලෝකෙ ඕන තරම් ඉන්නවා. ඒ කඳුළු දුර්වලකමක් නෙවෙයි. ඒ පවුලට ආදරය කරන කෙනෙකුගේ නිහඬ කැපකිරීම. ඉතින් අද රට ඉඳලා මේ වීඩියෝව බලන ඔයා එක දෙයක් මතක තියාගන්න. ඔයා තනියම නෙවෙයි. ඔයා වගේ දහස් ගණනක් ශ්‍රී ලාංකිකයෝ එකම හීනයක් වෙනුවෙන් අදත් නිහඬවම ජීවත් වෙනවා. ඒ නිසා ශක්තිමත්ව ඉන්න ගෙදර කවුරු හරි අදත් ඔයා ඉඳගල් මඟ බලාගෙන